හැම දිනාටම තෙරුවන් සරණයි. ඔන්න ඉතින් අපි ගමන ආරම්භ කළා. කොහෙද මේ අපි යන්නේ? වයඹ ශ්‍රී සජ්ජාය ධම්නිකේතන අපේ පුණ්‍ය භූමිය ආරම්භ කරලා 2025යි දෙවනි මාස 15 වන දිනට හරියටම අවුරුදු 18ක් සම්පූර්ණ වුණා. ඉතින් මේ ජන්මදිනය සිහිපත් කරලා අද අපි මේ ගමන් ආරම්භ කළේ සුවිශේෂී පින්කමකට. බලන්නකෝ මේ අපි යන පාර දෙපැත්තේ තියෙන අලංකාරවත් බව. ඔන්න ඉතින් අපි මේ ප්‍රවිෂ්ඨ වුණේ නාරම්මල නගරයට. නාරම්මල නගරය ආරම්භ වෙනවත් සමගම ඔබට පේනවා මේ වම්පසින් සුවිශේෂී නාම පුවරුවක්. මේ තමයි මයුරපාද මධ්‍ය විද්‍යාලයට යන මාර්ගය. ඒ මාර්ගයේ ප්‍රධාන තවත් සුවිශේෂී අධ්‍යාපන ආයතනයක්. මේ අධ්‍යාපන ආයතනය නමින් ඔබට ඉතාම හොඳට හඳුනා ගන්න පුළුවන්. බලන්නකෝ මේ බෝඩ් එක දිහා. ප්‍රවචනාලංකාර මහ පිරිවෙන නාරම්මල. ඔන්න ඉතින් අපි ගමනාන්තයට ආවා. මම මුලින් සිහිපත් කළා වගේ වයඹ ශ්‍රී සජ්ජාය ධම්නිකේතන පුණ්‍ය භූමිය ආරම්භ කරලා 18 වසරක් සම්පූර්ණ වීම නිසා අපි අද මෙන්න මේ විදිහට ගිලම්පස දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කරන්නටයි මේ අපේ දායක පින්වත් පිරිසත් එක්ක ආවේ. බලන්නකෝ අපේ දායක පින්වත් පිරිස බොහොම ගෞරවාන්විතව සක්කච්ඡන් දීති සහත්තේන දීති ධම්මිකේහි ධම්මලද්දේහි දානං දීති කියන විදිහට බොහොම ගෞරව සම්ප්‍රයුක්ත භාවයෙන් ඒ ගිලම්පස සූදානම් කරන ආකාරය, මේ සියලු දේවල් වලට අපිට මඟ පෙන්වන්නේ අපේ අතිගෞරවනීය ගුරු දේවෝත්තමයන් වහන්සේ. උන්වහන්සේගේ මඟ පෙන්වීම සහ අපේ දායකයන්ගේ නොමද කැපකිරීම මත මේ සැකසෙන්නේ අපේ පොඩි හාමුදුරන් වහන්සේලාට ගිලම්පස සව් කැඳයක සහ සුක් ගිලම්පස, මේ ගිලම්පස සම්බුද්ධ පූජාව සකසන අපිට අපේ පුංචි හාමුදුරුවෝ පුංචි තේපෙන් සංග්‍රහයකුත් සූදානම් කළා. මේ සියලු දේවල් වල සුවිශේෂී මඟ පෙන්වීමක් කරන්නේ අපේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශේෂ වේදී උපාධියක් හදාරන්නට යෙදුන නම කියන්නට අවසරයි අපේ කෝංගල චන්දිම පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ. ওই කටයුතු කෙරෙන අතරේ අපේ සන්ධ්‍යාමය ගිලම්පස සම්බුද්ධ පූජාව පූජා කරන වෙලාවත් ආවා. ඉතින් අපේ දායක සභාවේ උපසභාපතිතුමන් ලලිත් මහතා තමයි මේ විදිහට ගිලම්පස පූජාව වැඩම කරන්නේ. අපේ ධර්මශ්‍රී මාමත් එතනම කටයුතු කරනවා. ඉතින් මේ විදිහට ගෞරව සම්ප්‍රයුක්තව සදා සම්පාදනය කොට ආසන මස්තකයේ තැන්පත් කළ මේ සියලු පූජා ද්‍රව්‍යයන් සාදු 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 කියන සිතින් අපි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කළා. බලන්නකෝ අපේ දායක පින්වත් පිරිස බොහොම යොහුසුලුව ගෞරවාන්විතව ඒ උතුම් සම්බුද්ධ පූජාව අතගසා වන්දනා කරන්නට සූදානම් වෙන ආකාරය. අපේ දායක පින්වතුන් පංචශීලයේ පිහිටවා මේ සියලු ආගමික වතාවත්හි නිරත කරන්නට අද මේ වෙලාවේ ධර්මානස්සනාරූಢව වැඩ හිඳින්නේ පොතුවිල සමිතරත්න පොඩි හාමුදුරුවෝ. උන්වහන්සේගේ උසස් අධ්‍යාපන කටයුතුත් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
විහාරයේ බුද්ධ වන්දනාව කෙරෙන අතරේ අපි යමු දානශාලාවේ මොකද වෙන්නේ බලන්න. මේ තමයි වයඹ ශ්‍රී සජ්ජය ධම්මිකේතන පුණ්‍ය භූමියේ නිර්මාතෘවරයන් වහන්සේ නම කියන්නට අවසරයි. රූපවාහිනී ගුවන්විදුලි විචිත්‍ර ධර්ම කතික පරිත්‍තභානී බෝධිමළුවේ සංඝානන්දාභිදාන ලොකු හාමුදුරුවෝ උන්වහන්සේගේ මඟ පෙන්වීමට අපි දායකයෝ මේවා නිර්මාණය කරලා තියෙන අපූර්ව බලන්න. පිරිවෙන් විහාර කියන්නේ කොහොමත් දුෂ්කරතා මැද්දේ පවත්වාගෙන යන ආයතන. ඉතින් ඒ ආයතන නඩත්තු කරන එක බෞද්ධ අපේ කාගෙත් යුතුයකමක් සහ වගකීමක්. මේ ඔබට පේන වීලි සලාක ද්‍රව්‍යත් උන්වහන්සේලාගේ මතු පැවැත්ම උදෙසා පරිභෝජනයට අප විසින් කරනු ලබන පරිත්‍යාගයන්. මේ සියලු කටයුතු වලට මඟ පෙන්වූ අතිගෞරවනීය ගුරු දේවෝත්තමයන් වහන්සේගේ සහ උන්වහන්සේගේ අනුශාසනා පිළිගත් අපේ දායක සභාවේ වීරේ කලාපය, මැටිගණී කලාපය, ඊරියගොල්ල කලාපය, දුම්මලේ කලාපය, උඩවෙල කලාපය, මේ කියන කලාප පහේ අපේ සදැහැති දායකකාරක අධිපින්වතුන් නොමද නොමසුරු දායකත්වයක් සැලැස්සුවා. ඉතින් ඒ දායකත්වයන්ට පින් සිදු වෙන්නටයි මේ සියලු බඩු බාහිරාදිය අපි පිරිවෙන් ආයතනයට පූජා කළේ අපේ වයඹ ශ්‍රී සජ්ජය ධම්මිකේතන පුණ්‍ය භූමියේ ජන්මදිනයේ දවසේ. බුද්ධ වන්දනාවෙන් අනතුරුව අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ ලිහිණියාවත්තේ හාමුදුරුවෝ ප්‍රධාන කොටගත් අතිගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේලා බොහොම ගෞරව සම්ප්‍රයුක්තව දානශාලාවට වැඩම කරන අවස්ථාව. වර්ෂ 1933 ආරම්භ කරන්නට යෙදුන ප්‍රවචනාලංකාර මහපිරිවෙන නූතනීය වන විට පොඩි හාමුදුරුවන් වහන්සේලා අධ්‍යාපනය හදාරන සහ උන්වහන්සේලාට අමතරව බැහැරින් භික්ෂුන් වහන්සේලා වඩිමින් පුංචි පුංචි හාමුදුරුවරු මේ තමා අනාගතයේ මේ ශාසනය බබළුවන මහා යතිවරයන් වහන්සේලා වන්නට වැඩ ඉන්න අපේ අනාගත පරම්පරාව. උන්වහන්සේලා මේ අධ්‍යාපන ආයතනය තුල අධ්‍යාපනය ලැබමින් කටයුතු කරනවා. මේ සියලු කටයුතු කාරණා සිද්ධ කරනකොට අපිට පූර්ණ මඟ පෙන්වීමක් සිද්ධ කරන්නට යෙදුනේ සහ මේ කටයුතු වලදී පූර්ණ කැපකිරීමක් කරන්නට යෙදුන පිරිවෙනේ නියෝජ්‍ය පරිවිනාධිපති ධූරයේහි කටයුතු කරන නම කියන්නට අවසරයි කෝංගල චන්දිම පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕන. උන්වහන්සේ මේ කැපකිරීම වලදී සුවිශේෂී දායකත්වයක් අනුග්‍රහයක් මඟ පෙන්වීමක් අපට සිද්ධ කළා. ඒ විතරක් නෙමෙයි එළගම්මිල්ලව ඉන්දරතන පණ්ඩිත හාමුදුරුවෝ වහන්සේත් මේ සියලු දේවල්හි එකත් පසක හිඳගෙන අපිට අනුග්‍රහ කළා මේ කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා සහාය වන්නට. වයඹ ශ්‍රී සජ්ජය ධම්මිකේතන පුණ්‍ය භූමිය ආරම්භ කරලා වසර 18ක් අදක සමයේ අතිගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ බුදුදේවෝත්තම ලොකු හාමුදුරුවන් වහන්සේ පිරිවෙනේ හිටපු පරිවිනාධිපති අතිගෞරවනීය අවසරයි නම් කියන්නට වදලැස්සේ පියරතන පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ කියන තුන්නමගේම මූලිකත්වයෙන් ඒ සජ්ජය පුණ්‍ය භූමිය ආරම්භ කරන්නට යෙදුණා. එදා ඉඳන් මේ දක්වාම ඉන් අනතුරුව අපේ අතිගෞරවනීය ගුරු දේවෝත්තම නම කියන්නට අවසරයි බෝධිමළුවේ සංඝානන්දාභිදාන ලොකු හාමුදුරුවන් වහන්සේගේ කෙටි අනුශාසනාවයි ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා වෙන්නේ. පිළිගත් ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. අද මේ සිද්ධ වෙන්නේ අපි හැමදාම සිද්ධ කරන වාර්ෂික පින්කම සජ්ජය ධම්මිකේතනය ආරම්භ කරලා අද දවසට වසර 18ක්. ඒකට මේ වසර 18 ඇතුලේ අපි සියලු විහාරාංග සම්පූර්ණ කරලා සම්බුද්ධ ශාසනයට 2023
වසරේදී අපි පූජා කරන්න යෙදුණා. අපවත් වේලා කල්ලි ධම්මපාල හාමුදුරුවෝ ඇත්තෝ සහභාගී වෙලා ඒ කටයුත්ත සිද්ධ කරා. ඉතින් ආරම්භ ගමන කොහොමද වසර 18ක් දැන් අපි ඒකට අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කර ගැනීමේ හැකියාව ශක්තිය අපිට ලැබුණා. ඉතින් මම සතුටු වෙනවා අපේ මේ දායකකාර මූලිකාදී කලකුණ ගන්න මිනිස්සු. ඒ නිසා මම මේ අත්තට මතක් කළා මේ සැරේ අපි මේ පින්කම කරන්න ඕනේ කියලා. දැන් පහුගිය ජනවාරි මාසේ අපි අතිගෞරවනීය අපේ ගුරුදේවෝත්තමයන් වහන්සේගේ අනුශාසනාවට පස්සේ ගිලන්පස සම්බුද්ධ පූජාව සංඝ සතුකට පූජා කරන්න පරිසරය උදා වුණා. ඒ ආගමික වතාවත් සිද්ධ කරන්නට යෙදුණේ ගණේගොඩ රංකොත් රාජමහා විහාරය, පුංචිබොරැල්ල ශ්‍රී සුමංගලාරාමය යන ඔබේ විහාරාධිපති ගිරිඋල්ල ඉබ්බාගමුව පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ නම කියන්නට අවසරයි අතිපූජ්‍ය බෙදිගමුවේ අබේතිස්ස අපේ හාමුදුරුවන් වහන්සේ. 18ක් පමණ කාලය පුරාවට පුංචි තල්පතකින් සකස් වෙච්ච මේ සුන්දර විහාරය අද ඉතා රමණීය සිත්කලු මනහර පූජනීය ස්ථානයක් බවට ප්‍රාප්ත වෙලා තියෙනවා. ඒ අපේ බෝධිමල්ලී සංඝානන්ද අපේ හාමුදුරුවන්ගේ අප්‍රතිහත ධෛර්යය, කැපකිරීම, වේස මහන්සිය උන්වහන්සේට සරිලන පින්වත් දායක දායිකාවන් පිරිසක් ඒ හා සමග අනුගත වීමයි. ඒ නිසා ඒ හැම දිනාගේම බලාපොරොත්තු සාධනය වෙමින් ඒ වයින් පළාතේ විහාරස්ථාන අතර ඉතා පූජනීය මනහර සිත්කලු රමණීය පින්බිමක් බවට ඒ පරිවර්තන වෙලා තිබෙනවා. දකින්න හැම දෙනාගේම උදාහරණ ප්‍රීතිය ඇති කරවන පරිද්දෙන් එකින් එක ගොඩ නැගුණු එම පින්බිම අද හැම දෙයකින්ම සමන්විත වෙච්ච සොඳුරු නිර්මාණයක් බවට ප්‍රාප්ත වෙලා තියෙනවා. මම හිතනවා ඒ නිසාම අපේ සදහවත් බෞද්ධ පිරිනතුන්ට ඔවුන්ගේ ආගමික කටයුතු වල යෙදෙන විට ඉතාමත්ම සතුටු සිතින් යුතුව පූජා බිමකට ආපු බව සිහි ගන්වමින් විවිධ නිර්මාණයන් අතර රැඳෙන්නට ඒ අයට පුළුවන්කම ලැබිලා තියෙනවා. උන්වහන්සේ කරන ගුණ හොඳට දැනගෙන එය අවබෝධ කරගෙන ක්‍රියාවේ යෙදවන උත්තම භික්ෂු රත්නයක් හැටියට මේ වෙලාවේ කෙටියෙන් නමුත් හඳුන්වා දිය යුතුයි. සදාවත් ශ්‍රද්ධාවන්ත පින්වතුනි, කලගුණ සැලකීම කියන එක බුදුහාමුදුරුවෝ මේ ලෝකයට සර්වඥතා ඥානය අවබෝධ කරගත්ත ඉතා වැදගත් කරුණක්. භික්ෂු ජීවිතයේ විද්‍යමාන වන ලක්ෂණ කීපයක්. නිකුහා නිල්ලපා දීරා අත්තද්ධා සුසමාහිතා. පින්නතුනේ භික්ෂු ජීවිතයේ තුළ දැකිය හැකි විද්‍යමාන වෙන ඉතා වැදගත් කරුණු පහකුයි ඒ පැහැදිලි වෙන්නේ. නිකුහා නිල්ලපා දීරා අත්තද්ධා සුසමාහිතා. නිකුහා කියලා කියන්නේ කුහක නැති බව. ඔබ කුහකකම කියන විතර අහලා ඇතයි මා සිතනවා. කුහක නැති බව තමයි අන් අයගේ තියෙන ගුණයන් කොටින් අවබෝධ කරගෙන ඒ ගුණය ප්‍රකට කිරීමට ඕනම කෙනෙක් උත්සුක වෙනවා. එය වහන්න යන්නේ යථා ස්වභාවයේ තේරුම් අරගෙන ලෝකයට ප්‍රකට කරන්නට යමෙක් පෙරෙන්නේ නම් ඕනි කුහා. කුහක නැති සත්පුරුෂයන්ගේ ලක්ෂණයකට හිමිකම් කියන්නේ පාඩපාත. නිල්ලපා ඔබ දන්නවා කාර්යාලයකට ගියත්
වෙනයම් ආයතනයකට ගියත් බොහෝ දුරට අපි දකිනවා සමහර අය අල්ලාහ් සල්ලාපේ කතා කරනවා. ඕනවට වඩා අල්ලාහ් සල්ලාපේ යෙදෙමින් ක්‍රියා කරනවා. වික්ෂු ජීවිතයේ වැදගත් කරුණක් තමයි අල්ලාහ් සල්ලාපේ නොයෙදී ඉන්න බව. අවශ්‍ය කරුණ අවශ්‍ය විදියට ඉදිරිපත් කිරීමත් එහි තිබෙන යථා ස්වභාවය පැහැදිලි කිරීමත් වික්ෂුවගේ ස්වභාවයයි. එනම් නිල්ලපා කියන්නේ අල්ලාහ් සල්ලාපේ නොයෙදී යුතු බව. ධීර ප්‍රඥාවන්ත තැනට සුදුසු නොවන භාවිතා කරමින් වික්ෂු ජීවිතයේ ඉතා වැදගත් ආකාරයේ තේරුම් අරගෙන ආකල්ප සංවර්ධනය කරගෙන වික්ෂු ජීවිතයේ ගැලවෙන ආරක්ෂා කරමින් ක්‍රියා කරන ධීරම ප්‍රඥාවන්ත ස්ථානෝලිත ප්‍රඥා අත්දැක දැටි කරති නැති බව. වික්ෂු ජීවිතයේ මහා වික්‍රමයන් තිබෙනවා. ඒ වික්‍රමයන් තුළ තියෙන සාසනික උන්නතිය සඳහා උන්වහන්සේලාගේ කැපකිරීමයි. හැබැයි අත්දැක කියන්නේ දැටි කරති නැති බව. වික්ෂුවන් දැටි කරති නැති බවින් යුක්ත විය යුතුයි. ඒ විදිහින් කටයුතු කිරීම වික්ෂුව දැබලීමට හේතුවක් බවට පත් වෙනවා. සුසමාහිත මනා ඉදරන් පවත්වාගෙන මා හිතනවා අපේ බෝධි මණ්ඩල සංඝානන්ද අපේ පඬිත හාමුදුරුවෝ ඇත්තටම උන්වහන්සේ උපාධිය අපිට ඕන නෑ. උපාධිය කියන්නේ ඒකාන්තයක් විතරයි. උන්වහන්සේ දැනුමින් පෝෂිත වෙච්ච උතුම් හාමුදුරුවෝ කෙනෙක්. හොඳට බණ කියන ලෝකයට ධර්මයේ දේශනා කරන ඒ ලෝකයට ධර්මයේ දේශනා කරමින් ඔවුන් යහමඟ යැවීමේ හොඳම පඬිත හාමුදුරුවෝ ප්‍රාප්ත වෙනවා. දිප්පමේව සමිජ්ජතු සබ්බේ පුරින්දු චිත්ත සංකප්පා චන්දෝ වන්නරසීයතා සම්පත්ති සකල්පනාපත්ති මේවච අකුනිපාන සම්පත්ති මේ ඔබ දකින වීඩියෝ දර්ශන අතරේ අපේ විහාරස්ථ කාර්ය සාධක සමිතිය හෙවත් දායක සභාවේ උපසභාපතිතුමන්ලා දෙපළ ප්‍රධාන සංවිධායකතුමන් ලේකම්තුමන් භාණ්ඩාගාරිකතුමන් කලාප සංවිධායකවරු මේ හැමදෙනාම එකතු වෙලා ඉන්නවා. මේ පිරිවෙන් විහාරස්ථානයේ කෘත්‍යාධිකාරීත්වය හොබවන්නේ වයඹ දිසාවේ ද්විතීය අධිකරණ සංඝනායක නම කියන්නට අවසරයි වීගොල්ලේ රතනසාරාභිධාන අපේ නායක මාහිමිපාණන් වහන්සේ. උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ගෝල රත්නය වන අපේ චන්ද්‍රරතන පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ඊටාම සුවිශේෂී මඟ පෙන්වීමක් කළා පිරිවෙන් ආයතන කොහොමද නඩත්තු කරන්න කියලා. ඒ අනුශාසනාව අපේ දායකයන්ගේ හිත් අතරේ අදටත් රැව්පිලි රැව් දෙනවා. අපි මොන තරම් වටින පින්කමක්ද මේ කළේ කියලා හිතෙන අයුරින් උන්වහන්සේ එහි අභ්‍යන්තර තත්ත්වය පැහැදිලි කළා. ශිෂ්‍ය වික්ෂුන් අනාගත පරම්පරාවේ අනාගතයේ මේ වික්ෂු ශාසනය සම්බුද්ධ ශාසනය පවත්වාගෙන යන පිරිසක් නිර්මාණය කරන තරක් උන්වහන්සේලාට මේ අත වතුර උගුරකින් හරි කවදා හරි සංග්‍රහ කරනවා නම් මේ සම්බුද්ධ ශාසනය චිරස්ථිතිය උදෙසා යෝගී අනුග්‍රහය දක්වනවා. ඒක කර්ම ඒ කාරණය හරියට තේරුම් ගත්ත අපි හාමුදුරුවෝ සතුට වෙන්න. ඒ සතුට තමයි පින්තුනි පින බවට පත් වෙන්නේ. ඉදං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා ඉදං මේ ඥාතිනං
ඉදම් මේ ජාතිනං හෝතු සුඛිතා තුනා පින්කමේ අවසානයේ අතිගෞරවනීය රෝගාතුරව කටයුතු කරන නම කියන්නට අවසරයි. ප්‍රවචනාලංකාර මහ පිරිවෙන්හි විශ්‍රාමික පරිවෙනාධිපති තැන්පත් කඩහපොළ පඤ්ඤාකිත්ති අපේ පඬිත හාමුදුරුවන් වහන්සේටත් කෘත්‍යාධිකාරී තැන්පත් වේගුල්ලේ රතනසාර අභිධාන අතිගෞරවනීය අපේ නායක හාමුදුරුවන් වහන්සේටත් අපේ ගුරුදේවෝත්තම ලොකු හාමුදුරුවන් වහන්සේගේ ආදරණීය මවතුමිය සිහිපත් කරමින් එතුමියට ආශිර්වාද කරමිනුත් සිත ප්‍රාර්ථනා කළා. අනතුරුව මේ විහාරගිනේ වැඩ හිඳමින් අපවත් වී වදාළ මහා සංඝරත්නය සහ සතරගම් පේරුවේ දායක පින්වතුන් නමින් නැසී ගිය සියලු දෙනා සිහිපත් කරමින් පැන් වඩා පින් අනුමෝදන් කරමින් මේ පින්කම නිම කළා. අප මේ සිද්ධ කළ ජන්මදින සැමරුම දැක බලා සතුටු වන පින්වත් ඔබ හැම දෙනාටමත් අනන්ත වූ බුද්ධාදී රත්නත්‍රේ ගුණානුභාව බලයන්ගෙන් වගේම මේ උතුම් ගිලම්පස සම්බුද්ධ පූජාවේ ආනිසංස බෙලින් හැම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනීය සිත සාන්ති සෞභාග්‍ය උදා වේවායි ප්‍රාර්ථනා කරනවා. කෙලවර පින්වත් ඔබට අපට ලෝවැසි හැම දෙනාටම නිර්වාණ අවබෝධය පිණිසම මේ උතුම් ගිලම්පස සංඝ සතු දානමී පුණ්‍ය ක්‍රියාවේ ආනිසංස හේතු උපනිශ්‍රය වේවායි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු. අපි වයඹ ශ්‍රී සජ්ජය දහම් නිකේතන පුණ්‍ය භූමියේ මාධ්‍ය ඒකකය සජ්ජය ගෲප් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් අපත් එක්ක මෙබඳු ආගමික ශාසනික කෘත්‍යයන්හි තොරතුරු දැන ගැනීම සඳහා ඒකාත්මික වෙන්නට කරුණා සිත් පෙරදැරිව ආරාධනා කරන්නෙමු. තෙරුවන් සරණයි.